Game ඔක්කොම game. demo එකම game. හයි කොහොමද ඔයාලට? ඔන්න අද vlog එක මගේ දෙවෙනි තෙමු experience එක. කිව්වා විතර එකක් වැටුණා. මේ අද නම් පැකේජ් එක මම කඩලා බලලා තියෙන්නේ. පළවෙනි දාපු තෙමු vlog එකට මේ ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ගොඩාක් අය ගොඩක් දේවල් අහලා තිබ්බා. ඒ හැම දෙයකටම උත්තර අරගෙන තමයි අද දෙවෙනි තෙමු වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. පැකේජ් එක නම් කඩලා බලලා තියෙන්නේ. හැබැයි ගිය සැරේ වගේ නම් ලේසියෙන් පැකේජ් එක ආවේ නෑ. ඔන්න ඔයාලට මුලින්ම කියන්න තියෙන්නේ ඒක. මාර කරදරයක් වුණා පැකේජ් එක අපිට ගෙන්න ගන්න. මේ තියෙන්නේ තාම මේ භාගයයි. මේ තව ටිකක් එන්න තියෙනවා. ඒක තාම මොනවා වෙලා දන්නේ විස්තර ටිකත් ඔයගලන්ට වීඩියෝ එකේ මැද්දේදී කියන්නම්. මේ මෙන්න මේ ටික තමයි අපි පැකේජ් එක දැම්මේ කීයක නේද? 11000 ගන්න වගේ නේ. 11000 දැම්මද? ඔක්කොම 11ක හරි 10ක වගේ. ඒ වගේ ගානක පැකේජ් එකක් දැම්මේ. ඉතින් මේ ඒක දානකොටම එතන ආව අර 10ට වැඩි වෙනවා නම් මේ වෙනම දාන්න ඕනේ කියලා. එතකොට පැකේජ් එක 3කට කැඩිලා තමයි ආවේ. මොනවාද අපි මුලින්ම බලන්නේ. මෙදා සැරේ නම් ඇඳුම්ම විතරක් නෙමෙයි දැම්මේ. තියෙනවා මේ හැබැයි අර මොන ප්‍රශ්නේ වුණත් මේ බඩු වල නම් ක්වොලිටි එකේ කිසිම මේ අඩුවක් මේ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට තියෙනවා ක්වොලිටි එක. මේ තියෙන්නේ මේ තේරෙනව නේද? මේ මම දැම්මා මේ නේල් ස්ටිකර්ස් ටිකක්. මේ ඔයාලට පෙන්නන්න හොඳට. මේ 200 ගාණක් 300 ගාණක් වගේ උනේ ගොඩාක් තියෙනවා පැක් එකේ මේ විදිහට නේ ලස්සන චූටි මේ මල් wow ඊට පස්සේ ගයිස් තියෙනවා මේ මම දැම්මා මේ ඉයරින් සෙට් එකක් නේ ලස්සනයි මේ 350ක් වගේ උනේ. ඒකත් හරිම ලාභයි. ඉතින් 350ට මේ මෙතන තියෙනවා සෙට් 1 2 3 4 5 6ක් තියෙනවා. මේ බලන්න මේ වගේ ගොඩක් ගන්න හම්බෙන්නේ නැහැ නේ. ඉතින් අපිට 350කට පැතිනේ ලස්සන මොකක්ද? ඔක්කොම ලස්සනයි. කොහොමද? මට දැන් මේගොල්ලන්ට යාළුවන්ට දාලා දෙන්නන්න මට කිව්වා. ඇඳුමට මෙච්චර මේකද? අන්න සෑම් කිව්වා මේක දාලා පෙන්නන්න කියලා ඔයගොල්ලන්ට. මම ඒක දාගෙනම vlog එක කරන්නම් ඊළඟට. ඉතින් දාලත් නැහැ කොහොමද? ඔය දැකලා නැන්නේ මම මෙහෙම ලොකුවට දානවා ඉරින්. ආයි හොඳයි. ලස්සනයි කැතයි දැවේ කැතයි නම් වෙන එකක් දාන්න. නෑ ලස්සන හොඳයි. අද බලන්න මැච් එකද? මෙච්චර. මේ ඔයාලට කියන්න ඕන ලස්සනයිද කියලා ඉයරින් එක මේ මෙන්න මේ වගේ ඔක්කොම try කරලා ඉතින් පෙන්නන්න ඕනේ ටයිම් එකක් යනවානේ. මෙන්න මේ විදිහට ලස්සනට ඔන්න ඉයරින් සෙට් එක ආවා. මේක මට නම් නෙමෙයි අපේ චොකීට තමයි මේ පොඩි අයට ඔයාලටත් පුළුවන් මේ 200 ගාණක් වගේ උනේ මේක මේ ක්ලිප්ස් ටික මේ හරි ලස්සනයි. ෆොටෝ එකේ තිබ්බ විදිහටම මේ තියනවා මේ හරි වර්ත් ඉතින් ප්‍රයිස් එකට. මම ඔයගලන්ට yellow color එකක් ගහලා පෙන්නන්න. චුකි හිටියා නම් එයාට ගහලා පෙන්නන්න තිබ්බා. හයි. චුකි hi guys කියන්න. hi guys ඔන්න අපි ආවා. ඔයාලා කියන්නේ? බය නැතුව ගන්න පොඩි බබාලා ඉන්න අය හැම මේ ලස්සනයි ක්ලිප්ස් ටික මේ 200 ගාණක් වගේ උනේ කලර්ස් ගොඩකින් තියෙනවා මේ. ඉතින් ගයිස් ඔයාලට මේ අතරේ මම කියන්නම් මේ පැකේජ් එක ගෙන්න ගද්දි අපිට වෙච්ච ප්‍රශ්න ටික කියන්නේ මේ පළවෙනි ඕඩර් එක මේ හරියටම දවස් 7න් ආවනේ. එතකොට මේ අපේ දෙවෙනි ඕඩර් එකත් ඉතින් අපි බය නැතුව දැම්මට අග්ගාලා එයි කියලා. ඒ වුණාට මේ
අපිට දුන්නේ ඒගොල්ලෝ මාර්තු 18යි 26යි අතර තමයි. එතකොට ඉතින් අර පළවෙනි ඕඩර් එක දවස් 7න් ආපු නිසා අපි දවස් 7ක් ඇතුළත එයි කියලාත් බලන් හිටියා. එහෙම ආවේ නැහැ. එහෙම ආවේ නැහැ කියලා ඉතින් අපිට මුකුත් කියන්න බෑ යාලට. මේ මොකද ඒගොල්ලෝ දීලා තියෙන ඩේට්ස් පහුවෙලා නැහැනේ. බලන් හිටියා 18 ඉඳලා 26 වෙනකම් 26 වෙනකනුත් ආවේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ට ගොඩක් මැසේජ් කරා. එහෙම කරලා තමයි ගෙන්න ගත්තේ. හැබැයි සර්විස් එක නම් හොඳටම දෙනවා ඒගොල්ලෝ. මේක මම දැම්මා ස්විමින් කිට් එකක්. ඔයාලත් දැකලා ඇති මේ ලස්සන ස්විමින් සූට් දාලා තියෙනවා මේ තියෙන්නේ ඒක. මේකේ කලර්ස් ඒ විදිහමයි ෆොටෝ එකේ තිබ්බ විදිහට තියෙනවා. ඔයාලට මතකද? ඒක දාවනේ. ඒක ඇවිල්ලා මේකේ. ක්වොලිටි එක නම් හොඳටම තියෙනවා guys. මේ මැටීරියල්ස් එහෙම ඔක්කොම හොඳට මේ ෂෝට් එක මේක. ෂෝට් එක මරු. ගොඩක් අය මේ අර කලින් vlog එකේ අහලා තිබ්බ ගත්ත සයිස් මොනවාද එහෙම මම ගන්නේ සාමාන්‍ය ස්මෝල් සයිස් එක. එතකොට මේක ගත්තේ ස්මෝල්. මේ තියෙන්නේ මේකට එන අර කෝට් එක වගේ එක දාලා පෙන්නන්නද ඔයාලට? මේක නෑ ඇඳලා පෙන්නන්න බෑ ඉතින්. මෙන්න මෙහෙම චීනවා ලස්සනට ඒක. අපිට හැබැයි මේ වෙන දෙයකට ඒක යූස් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් නේද? ඔන්නෝ තමයි ඒක තියෙන්නේ. තව දෙයක් ඔයගොල්ලෝ ගොඩක් අය අහලා තිබ්බා මගෙන් මොන කුරිය එකේද ආවේ කියලා. මම හිතන්නේ ඒගොල්ලෝ එහෙන් එවනවා මේ කුරිය කම්පැනි දෙකකට. එකක් තමයි අර ස්කයිනෙට් කියන්නේ. තව එකක් තියෙනවා ඒගොල්ලෝ ඒ වගේ එවන. එතකොට ස්කයිනෙට් එකට එන ඒවා තමයි ප්‍රොම්ප්ට් එක හරහා ඩිලිවර් කරන්නේ. අනිත් එකට එන ඒවා මේ කුඹියෝ එකේ තමයි මම හිතන්නේ ඒ දෙකේ තමයි ප්‍රොම්ප්ට් එකේ කුඹිය එකේ තමයි ඩිලිවර් කරන්නේ. එතකොට මට මගේ පැකේජ් එක ආවේ මේ ප්‍රොම්ප්ට් එකෙන්. මට දැනුණ විදිහට නම් අපිට දැනුණ විදිහට ප්‍රශ්නේ තියෙන්නේ ওই ස්කයිනෙට් එක කියන මේ කම්පැනි එකෙන් තමයි මේ වෙන්නේ. අර ප්‍රොම්ප්ට් එක වලට එහෙම හම්බුණාට පස්සේ ඒගොල්ලෝ ටක් ගාලා ඩිලිවර් කරනවා. මගේ අනිත් පැකේජ් දෙකේම ඩිලිවරි ෆේල් කියලා තමයි වෙලා තිබ්බේ. ඒතකොට මම බය වුණා පැකේජ් එක මට හම්බෙන්නේ නැති වෙයිද. ඒකත් එක්කම ඔයගොල්ලන්ට දැන් මට දිනේට ආවේ නැහැ කිව්වම එන තව ප්‍රශ්නයක් තමයි අර පරක්කු වුණාම ඩොලර් එකක් පේ කරනවා කියලා තියෙනවානේ. ඔව් ඇත්තටම මටත් ඒක මේ ඊයේ පේ කරලා තිබ්බා. ඒක අපේ account එකට නෙමෙයි එන්නේ. තෙමු එකේ account එකට එන්නේ. මේ ඒක අපිට පුළුවන් ආයි මොනවා හරි ඒගොල්ලන්ගෙන් purchase කරද්දි ඒකෙන් කැපෙන විදිහට මේ හදාගන්න. ඔන්න ඊට පස්සේ මම දැම්මා ඒකත් ඇවිල්ලා තිබ්බේ. මේ පැකේජ් එකේම සන්ග්ලාස් දෙකක් මේ ඒක නම් කියන්න විස්තරයක් තියෙනවා ඔයගලන්ට මේ මෙන්න මේක තමයි සන්ග්ලාස් දෙක. මේක මම කලින් ඕඩර් කරා මේ අලි එක්ස්ප්‍රස් එකෙන්. ඒ කියන්නේ තෙමු එන්න කලින් ඕඩර් කරේ. මෙන්න මේක තමයි සන්ග්ලාස් දෙක. ෆොටෝ එකකුත් දාන්නම් ඔයගලන්ට. මේ ඉතින් මේ ෆොටෝ එක තමයි මේ අලි එක්ස්ප්‍රස් එකේ දාලා තිබ්බේ. ඉතින් අලි එකෙන් මේ ආවේ මේට වැඩිය ගොඩක් වෙනස් විදිහට. ඒ සන්ග්ලාස් දෙක සංගාව තියෙනවා. මේ බලන්න ඔයාලට වෙනස බලා ගන්න පුළුවන් තෙමු එකේ අලි එකේ තියෙන මෙන්න ක්වොලිටිස් දෙකක්. මේ ඔයාලට පේනවා නම් මේකේ තියෙන්නේ ගෝල් මෙටල් එකක් වගේ වටේ ෆ්‍රේම් එක. මේ මම ෆොටෝ එකක් දානවා ඔයාලට හරියටම පේන්න. එතකොට අලි එකෙන් ආපු එකේ තියෙන්නේ අර මෙටල් එක වෙනුවට ඒගොල්ලෝ කලර් එකක් ගාලා. හරිම බාල පාටයි. එතකොට මට හරි අප්සෙට් එකේ හිටියේ. මොකද මම මේ සන්ග්ලාස් දෙකට මාර ආසයි. ඊට පස්සේ මම ඒක තෙමු එකෙන් දැකලා ඉවරලා ඕඩර් කරා. ඒක හරිම ක්වොලිටි එකට ආවා. කිසිම වෙනසක් නැහැ. මෙන්න මෙහෙම තමයි. ඒක මාරුනේ. ඊට පස්සේ දැම්මා ගයිස් ඔයගොල්ලෝ දකින්න ඇති මේ බ්ලෂර් එකක්. මේක තමයි බ්ලෂර් එක. මේක උනේ 300 ගානක් වගේ 375ක්. මම ඔයාලට ගාලා පෙන්නන්නම්. ඒක මාරු. ඒක අර ලස්සන මේ නැචරල් කලර් එකක් එන්නේ බ්ලෂර් එක ගෑවම.
ඔයාලටත් පේනව නේද? නිකන් කලර් එක තදට පේන්නෙත් නෑ. ෂෝකනේ. ගාන්නත් ලේසි. පේනවද දැන්? ලයිට් මොකද ප්‍රශ්නේ? පින්ක් ටික තියන්නේ. සයිඩ් වලද? ඒවත් වෙනවද? ඒක ලස්සන වෙන්නේ. ඔක්කොම ගේන්න. ටෙමු එකම ගේන්න. තව ඉයරින්ග්ස් දෙකක් දැම්මා මම මේ තියන්නේ එක. මේක උනේ මට 150ක් වගේ අපේ සල්ලි වලින්. ඒක මෙහෙම පෙන්වන්න ඔයගලන්ට තේරෙන එකක් නෑ මම දාලාම පෙන්වන්න. කැලි දෙකකට ඒක එන්නේ. ඔයාලට මේ ඩිලිවරි එකේ මොනවා හරි ප්‍රශ්න ආවොත් මේ ටග් ගාලා එයාලට මැසේජ් කරන්න. ඒගොල්ලෝ ඕන වෙලාවක හැබැයි රිප්ලයි කරනවා. ට්‍රැක් කරලා බලන්න මේ පැකේජ් එක තියෙන්නේ කොහෙද ඒ හැමදේම පෙන්නනවා. මට දැනුණ එකම දේ තමයි අර ඩිලේ වුණත් මේ අර අලි එක්ස්ප්‍රස් එක වගේ මිසින් වෙයි කියලා එහෙම බයක් මට ආවේ නැහැ. ඒගොල්ලෝ අර ලයිව් chat කරන්න අපිට ඒජන්ට් කෙනෙක් දෙනවා. හරිම වගකීමෙන් බලනවා සහ මේ බඩු නම් ක්වොලිටි දැනට නම් දැන් මෙහෙම තමයි ඒ ඉයරින් එක තියෙන්නේ මේ. මොකද ට්‍රයිඇන්ගල් ස්ටයිල් එහෙමද? ඔව් ඒක මේ කැලි දෙකකට තියෙන්නේ මේ ඉස්සරහින් එකක් අනිතින් පිටිපස්සෙන්. වාව් ඒක ලස්සනයි. වාව් ලස්සනයි ඒක. ඔන්න මේ ටික තමයි මේ මගේ දෙවෙනි ඕඩර් එකේ දෙකට කැඩි දෙවෙනි ඕඩර් එකේ දෙකට වෙන් වෙලා ආපු පැකේජ් එකේ ආපු පළවෙනි මේ කොටස තමයි මේ තියෙන්නේ. ඔයාලට පෙන්නුවේ 10000ට වැඩි වෙනවා නම් වෙන් කරන්න ඕනි කියලා වෙන් කරා. ඊට පස්සේ මම අර මේ nail polish ඒ වගේක් දාපුවාම මේ අර liquid ජාතිත් වෙනම එන්නේ කියලා ඒවත් වෙන් කරා. ඒකයි මෙතන ලොකුම ප්‍රශ්නේ උනේ. එක පැකේජ් එක ආවනම් මේකේ ඔක්කොම ටික එනවා. අර පැකේජස් වෙන් වෙච්ච නිසා තමයි තාම ඒ ටික නැත්තේ. මගේ දැන් ඇවිල්ලා නැති පැකේජ් දෙකට මම ප්‍රොම්ප්ට් එකට කෝල් කරලා අහලා බැලුවා. මේගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ මේ ළඟදිම අපිට ඩිලිවර් කරනවා කියලා. ඒ විස්තර ටික අරගෙන එන්නම් ඔයගලන්ට ඒ පැකේජ් එක ආපුවම සහ ඒකේ තියෙන බඩු ටික කොහොමද කියලා ඔයගලන්ට විස්තරයක් අරගෙන එන්නම්. මේ ලස්සනයි ඒ බ්ලෂර් එක මම මාර ආසයි ඒකට. ඉතින් ගයිස් ඕක තමයි විස්තරේ. තව යාළුවෝ ගොඩක් මේ කියලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා, කමෙන්ට් කරලා තිබ්බා මේ එයා වීඩියෝ එකක් කරන්න කියලා කොණ්ඩේ මගේ ලස්සනයි කියලා. මේ තව ගොඩක් අය අහලා තිබ්බා මේ හෙයා එක මේ නැචරල්ද මේ දාලාද ඒ වගේ දේවල් නෑ මේ මගේ කොණ්ඩේ තියෙන්නේ. හෙයා වීඩියෝ එකක් මම ඔයගලන්ට අරගෙන එන්නම් ළඟදිම. ඔන්න මේ හෙයා වීඩියෝ එකක් ගේන්න කිව්ව අක්කලා නංගිලා බලන් ඉන්නවනම් ඔන්න ඔයගලන්ට කියන්නේ ළඟදිම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් අදට vlog එක ඉවර කරන්නම්. ඔයාලගේ තියෙන ප්‍රශ්න ඕන දෙයක් share කරගන්න අපිත් එක්ක ඕන දෙයකට reply කරනවා අපි. ආයිත් එහෙනම් ඉක්මනට එනකන් හැමෝටම have a nice day. Bye bye. පද පුල හැපි එක කීයක් තියෙනවද? අම්බාට තියෙනවනේ. යූස් කරන්න පුළුවන් මේ අවුරුද්දක් විතර.